හලෝ යාළුවනේ අද අපි යන්න හදන්නේ අපේ ගමේ තියෙන ලස්සන ගලකට යාළුවෝ සෙට් එකත් එක්ක යන්නේ. එහෙනම් වීඩියෝ එක ලයික් එකක් දාලා සෙට් වෙන්න. හලෝ යාළුවනේ අපි ඉතින් ගලුඩට ගිහිල්ලා මොනාරි හදන්න කියලා තමයි බැලුවේ. ඊට පස්සේ ළඟ තිබ්බ කඩේකට ගිහිල්ලා කොත්තු මේ තුනකුයි සෝසේජස් පැකට් එකකුයි ගත්තා. එහෙනම් දිගට වීඩියෝ එකට සෙට් වෙලා ඉන්න පේජ් එකක් ෆලෝ පාරක් දාගෙනම යන්න. ඔන්න පටලවා ගන්න එපා මහත්තයෝ. තමුන්නාන්සේ වෙන පොටකට එන්න ඕනේ. පැටියෝ කොහොමද? යාළුවනේ මගටම ඇවිල්ලා ඉන්නේ. අපි යන්න දෙන්න ගලට. අපි එහෙනම් සෙට් වෙමු වීඩියෝ එකට. පහස දැනුනාම තනිකමේ දෙබස් ඇහුණාද හදවතේ. යාළුවනේ අපි ඉතින් දැන්නේ ගලයට පන්සලක් තියෙන එතනට ඇවිල්ලා ඉන්නේ. මේ තියෙන්නේ ওই පන්සලට ගිහිල්ලා ඊට පස්සේ තමයි අපි ගල හදින්න පටන් ගන්නෙ. ඉතින් කට්ටිය ඉන්නවනේ කියලා මම දන්නේ නැහැ. අපි එන වීඩියෝ එකට සෙට් වෙමු. මේක තමයි පන්සල. භාවනා ශාලාවකුත් තියෙනවා. මේ පැත්තේ පාරින් තමයි ගල නගින්න යන්න තියෙන්නේ. කවුරුත් නැහැ වගේ පන්සලේ නම්. යාළුවනේ දැන් ආපුරෝ කිව්වා මේ ගලේ යන පාරේ වෙඩිලි එහෙම තියලා දිනවා කියලා ඌරන්ට. ඇත්තද දන්නේ නැහැ. ඉතින් ඇත්ත වෙන්නත් බැරි සමහර විට. ඉතින් ඒත් නගින්න බලනවා පාර බලාගෙන ගලට යන්න හදනවා. කොහොම වෙයිද දන්නේ නැහැ. මොකක් හරි තිබ්බොත් අපි ඉතින් බහිනවා ගලෙන්. අපි එනම් වීඩියෝ මගේ සෙට් වෙමු. යනකම. අඳුළුවාවාද හිතු මතේ නොමැති උදාක කැමති දේ යාළුවනේ අපි ගලට ආවා. මාර ලස්සනක් තියෙන්නේ. බලන්න වෙන view එක. යාළුවනේ දන් දිනනවා. මාර රහත් කෙනෙක්. අට්‍රායි. උඹේ කාට වෙනවද නේ? නේ ගියන් දාන්න. මාර රහත් ඉන්නේ. අපි නා උයන්ට සෙට් වෙමු. උයන්ට හදන්නේ. ලිපා හදා ගන්න ඕනේ. ලයිටරක ගෙනල්ලා තියන්නේ. අපි නා ලිපා හදාගෙන සෙට් වෙමු. ඉතින් හැදුවා. දැන් ලිපා උලන ගමන් තියෙන්නේ. ඊළඟ නූල්ස් ටික හදන්න තමයි තියෙන්නේ. හදලා කණ්ඩයි. දැන් මේ වතුර බෝතල විතරයි තියෙන්නේ. බොන්න වතුර නෑ. මුන්ට ගේන්න ගිහම මුන් ගෙනාවෙත් නෑ. කොච්චරයි තියෙන වතුර පේනවනේ මේ හදනේ ගියේ. වතුර නැතුව නුන්ඩස් හදන්නේ. ඒ අර කවරේ හත් හමතේ කදුරු නැති රැක නිදිමතේ අපි පාවෙන ලෝකේ ඇවිදින දෙන හදලා ඉවරයි. නැදුවේ මේ අපේ දුකා තමයි අන්න තමයි තියෙන්නේ. වයි පාරක් දීපන්. යාළුවෝ නූඩල්ස් එක හදලා ඉවරයි. අපි දැන් කන්න හදන්නේ. අපි එහෙනම් කමු. දුකත් ඉන්නවා තව අපේ ධනත් ඉන්නවා. අපේ ජනුවත් ඉන්නවා. අපි එහෙනම් කමු.
අපි කනවා එනවා. පුරන් වූදාක ආදරේ තුරන් වූවාද ජීවිතේ රායිනේ බා. පහස දැනුනාම තනිකමේ දෙබස් ඇහුණාද හදවතේ අපි just tell them. ලෝකේ